බඩේ දැවිල්ලට හැමදාම ગેස්ට්‍රයිටිස් බෙහෙත් බොන ඔබේ අවධානයට. මචං නිතරම බඩේ දැවිල්ලද? බඩගිනි වුණාම බඩ රිදෙනවද? එහෙම නැත්නම් කෑවට පස්සේ බඩ පිපෙන ගතියක් තියෙනවද? ගොඩක් වෙලාවට අපි කරන්නේ මේ ગેස්ට්‍රයිටිස් නේ කියලා මොකක් හරි ඇසිඩ් එක පාලනය කරන පෙත්තක් හරි සිරප් එකක් හරි බීලා ඒ වෙලාවට ෂේප් වෙන එක. හැබැයි අපි නොදන්න ඇත්තක් තියෙනවා. ඔය හැම දෙයකටම හේතුව අපේ බඩ ඇතුලේ බැඳිලා ඉන්න H. pylori කියන කපටි බැක්ටීරියාව වෙන්න පුළුවන්. එහි මම මේක කපටි කියන්නේ සාමාන්‍යයෙන් අපේ බඩේ තියෙන සැර ඇසිඩ් වලට ඕනෑම බැක්ටීරියාවක් විනාශ වෙනවා. හැබැයි මේ H. pylori බැක්ටීරියාවට පුළුවන් ඒ ඇසිඩ් එකටත් ඔරොත්තු දෙන විදිහ ආරක්ෂිත වැටක් යාලා වටේට හදාගෙන අපේ ආමාශයේ බිත්තියස්සේ හැංගිලා ඉන්න. මේක ගණන් නොගෙන හිටියොත් මොකද වෙන්නේ? අපි දිගටම මේක නොසලකා හැරියොත් බඩේ තුවාල ඇති වෙන්න පුළුවන්. දරුණු විදිහට ગેස්ට්‍රයිටිස් වැඩි වෙන්න පුළුවන්. කාලයක් යද්දී ආමාශයේ පිළිකා ඇතිවීමේ අවදානම් පව වැඩි කරන්න මේ බැක්ටීරියාවට පුළුවන්. බය වෙන්න එපා. විසඳුම ලේසි. ඔයාලට කරන්න තියෙන පොඩි පරීක්ෂණයක් කරලා මේ බැක්ටීරියාව ඉන්නවද කියලා බලන එක විතරයි. ඔහෙම හිටියොත් දින 10 15ක වගේ නිසි වෛද්‍ය ප්‍රතිකාර වලින් මොන සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුළුවන්. ඔතින් හැමදාම ગેස්ට්‍රික් ප්‍රතිබිම්බ ඕනේ නැතුව දිගටම අමාරුයි නම් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා මේ ගැන අහන්න. බඩේ දැවිල්ලෙන් ඉන්න වගේ අනෙක් යාළුවන්ටත් දදන ගන්න මේක ෂෙයා කරන්න.